හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා ඔයාලා හැමෝම අද අම්මාත් එක්ක අපේ ඉස්කෝලේ ඇනුවල් ට්‍රිප් එක හොඳටම පරක්කු වෙලා තියෙන ළමයි දඩ පිටි ගාලා මා යාළුවයි දුවනවා ඉස්කෝලේට ඉස්කෝලේ ඇතුලේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා අපි කට්ටියත් එක්ක දැන් මේ බස් එකට නැගලා තමයි ඉන්නේ නේපාල් ළමයි මියන්මාර් ළමයි වෙතනම් ළමයි ලංකාවේ ළමයි ගොඩාක් අය ඉන්නවා. අද අපි යන්නේ හකොනේ. ජපානයේ හකොනේ කියලා පැත්තක් තියෙනවා. එහෙට තමයි යන්නේ මාරම ලස්සනයි ළමයි යන මග view එක. බලන්නකෝ ඔයාලත් මාරම ලස්සනයි. ජපානයේ තියෙන ට්‍රිප් එකක් යනකොට ලංකාවේදී වගේ බස් එකේ නැගිටලා නටන්න සින්දු කියන්න ඒව මුකුත් කරන්න බෑ. ඒව ඇත්තටම තහනම්. අඩු ගන්න බස් එකේ පොඩ නැගිටින්නවත් බෑ. ඉතින් ඒ වුණාට අපි අපේ සෙන්සගෙන් අහලා ලංකාවේ ළමයි සින්දු නම් කිව්වා. මම ඒව නම් දැම්මේ නෑ. ඉතින් මම ඒවා මියුට් කරා සින්දු කියපුවා. ඇත්ත ලස්සන සින්දු ටික කියනවා. ඒ වුණාට ඉතින් ඒ අතරින් පතරින් නේපාල් ළමයිගේ කටහඬවල් ඒගොල්ලෝ කතා කරන ඒවා එහෙම හින්දා පොඩ පැහැදිලි මදි. ඒකින්ද මං ඉතින් සින්දු එහෙම කියන ඒවා දැම්මේ නෑ. වටපිටාව බලන්නකො මොනම ලස්සනයි ළමයි. ඇත්තටම මේ පැත්ත පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. වචන වලින් කියන්න බෑ. ඇත්තටම මාරම ලස්සනයි. බලන්නකො ඔයාලත් වීඩියෝ එක. අපි මේ තාම යන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට එතනට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. එතකම් බලාගෙන ඉන්නකෝ එහෙනම්. බලන්නකො ළමයි අහසේ තියෙන ලස්සන ඇත්තට මොනවා ලස්සන නේද. දැන් නම් අපි ලං වෙලා ඉන්නේ. තව ටිකකින් අපි ඇතුළට යනවා. බලාගෙන ඉන්නකො වීඩියෝ එක. ඇත්තට මෙතනට යන්න තියෙනවා මෙන්න මේවා වලින් මම මේකට කියන හරියටම නම දන්නේ නැහැ. රෝප් වේ කියලා නේද කියන්නේ. කේබල් කාර් මෙන්න මේවා වලින් තමයි යන්න තියෙන්නේ. මේවා වලින් යනකොට මොනවා ලස්සනයි ළමයි වටපිටාව. අපි දැන් ඔය එකක නැගලා යන ගමන් ඉන්න බලන්නකෝ. මාර ලස්සනයි. ලස්සන ගස් කොළන් වටපිටාව පේනවා. පුදුම නිස්කලංකකමක් තියෙන්නේ. සහ මගේ මේ පළවෙනි අත්දැකීම පළවෙනි පාරට නම් යනකොට එක වාට මාර බය හිතුණා. මොකද හෙන උදින් යනවා හෙන හිමිහිට යන්නේ. එහෙනම් බය වෙන දෙයක් නෑ. ඉතින් ඒතර පළවෙනි අත්දැකීම වෙන චුට්ටක් බය හිතුණා. උනාට වටපිටාව දාගිද්දී නම් මාර විදියට ආසය තුන මාර ලස්සනයි ළමයි. බලාගෙන ඉන්නකෝ. මේ හකොනේ තියෙන විශේෂ දෙයක් තියෙනවා ළමයි. ඒ තමයි කළු බිත්තර කියලා එකක් තියෙනවා. ඒ කළු බිත්තර එකක් කෑවට පස්සේ ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට තව අවුරුද්දක් වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා මෙහි කතාවක් තියෙනවා. බිත්තර පහක්ම යෙන් 200යිද කොහෙද අපි නම් ගත්තේ නෑ. ඇත්තටම මේ එක බිත්තරක් කෑම අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන් කියලා කතාවක් කියනවා. ඇත්ත බොරු දන්නේ නෑ ඉතින්. ඔන්නතන පහලින් පේන ළමයි අර දුම් දානවා වගේ කොළ පාට ඒ ගෙන්දගම්ලු. අපේ සෙන්සේ තමයි කිව්වේ ගෙන්දගම් කියලා. අපි මේ තාම ඉතින් යන මග තමයි වටපිටාව බල බල යනවා ඉතින්. හකොනේ කියන්නේ ඇත්තටම ජපානයේ තියෙන ලොකු සංචාරක ප්‍රදේශයක්. ඒකේ බලන්න තැන් කිහිපයක්ම තියෙනවා.
අපි මේ තැන බලලා තවත් තැනකට ගියා. බලාගෙන ඉන්නකෝ වීඩියෝ එක ඉවර වෙනකම්. අපි දැන් මේ රෝප් එකකින් බැහැලා පයින් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ ගෲප් ෆොටෝ එකක් ගහලා අපි වටපිටේ ෆොටෝස් ටිකක් එහෙම අරගෙන අපේ ෆොටෝස් ටිකත් අරගෙන ගියා එතන තියෙන රෙස්ටුරන්ට් එකට කන්න. අපි මේ ඊළඟට යන ළමයි කායිසොකුසෙන් එකක් බලන්න. ඒ කියන්නේ පයිරට් ෂිප් එකක්. ඒකේ විනාඩි 20ක විතර මට මතක හැටියට අපි පොඩි ලූට් එකකුත් එක්කගෙන ගියා. බලාගෙන ඉන්නකෝ ඒකත් මාර ලස්සනයි. මම ඒක පෙන්නන්නම් ඔයාලට. මම ඇත්තටම බූරුවෙක් වගේ වැඩි හරියක්ම වීඩියෝ කරලා තියෙන්නේ බිම වටපිටාවට වඩා ළමයි. බලන්නකෝ. මේ හරිය නිකන් අර අපි නිව්සීලන්ත වල වීඩියෝ වල දකින්නේ අන්න ඒ වගේ. ජපානයේ ටයිම් වල නිකන් මේ වීඩියෝ එක එඩිට් කරද්දී ඒ වගේ ෆීලිං එකක් ආවේ. අහසයි අර ගස් කොළ ටිකයි මාල් ලස්සනයි. අර ඉන්නේ අපේ ඉස්කෝලේ ඉන්න හැන්සම් සෙන්සේ. මං ඉතින් එයාවත් පොඩ්ඩක් වීඩියෝ එකට ඇල්ලුවා. බලන්නකෝ අහස මාරම ලස්සනයි පැහැදිලි. අර තියෙන ළමයි අපි යන ෂිප් එක. කායිසොකුසෙන් කියන එකේ අර්ථය මං හිතන්නේ කොල්ලකාරයා කියන එක. කොල්ලකාර නැව වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මේ අපි කට්ටිය යනවා ඇවිදගෙන ෂිප් එකට නගින්න. බලාගෙන ඉන්නකෝ එහෙනම්. බලන්නකෝ අහසේ තියෙන ලස්සන අර කඳුත් එක්ක වලාකුළු ගෑවි නොගෑවි තියෙනවා. මාර ලස්සනයි ළමයි අහස. වීඩියෝ එක එඩිට් කරද්දිත් මං හිතුවේ කොච්චර ලස්සනද කියලා. බලන්නකෝ මේ තියෙන ෂිප් එක. අපි දැන් මේ අතුල්ට යන ගමන් ඉන්නේ. බලාගෙන ඉන්නකෝ එහෙනම්. වැටේ උඹ ඔතනින් පරිස්සමෙන් වරෙන් කියලා තමයි ඒ ළමයා මට කියන්නේ. ළමයි හරි හොඳයි ඉතින් ඇත්තටම. මම ඒ බූරුවෙක් වගේ ෆෝන් එක ඔබවගෙන ඉන්නේ ඉතින්. ඒ මදිවල බලන්නකෝ නැවේ වටපිටාව වීඩියෝ කරන්න නැතුව මම වීඩියෝ කරන්නේ බිම. ඇත්තටම හරි මෝඩයි ළමයි. මම මේ වීඩියෝ එක බලන ගමන් කල්පනා කරෙත් ඒක. පඩි පෙලේ බිමයි කකුලුයි අයියෝ. වීඩියෝ කරන්න ඕන වටපිටාව නෙවෙයි භාගයම වීඩියෝ කරන් තියෙන්නේ බිම. ඕනම ටික වීඩියෝ වෙලා නැහැ. අම්මෝ දැන් නම් ආයි ලස්සනයි. දැන් අපි මේ උඩටම ඇවිල්ලා ඉන්නේ ළමයි ෂිප් එකේ. මේ තියෙන්නේ වටපිටාව. දැන් කතා කරා ඇතිනේ ඔයාලා බලාගෙන ඉන්නකො මාර ලස්සනයි. මෙහෙ ඉන්න කෙනෙක් නම් ගිහිල්ලා නැති කෙනෙක් නම් හපොන ගිහිල්ලා බලන්න ඇත්තට මාර ලස්සනයි. මම හිතනවා ගොඩක් අය ගිහිල්ලා ඇති කියලා. මාරම ලස්සනයි ළමයි ඇත්තටම. ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ. මෙහෙ ඉන්න කෙනෙක් නම් ගිහිල්ලා නැත්නම් ඇත්තටම ලස්සනයි. මාරම ලස්සනයි. අනිත් එක තමයි ළමයි කායිසොකුසෙන් කියන එකේ අර්ථය කොල්ලකාර නෙමෙයි. ඇත්තටම කොල්ලකාර කියලා වචනයක් නැහැ නේද? මට ටිකක් පිස්සු. මං කොල්ලකාර කියන අර්ථය තමයි කායිසොකුසෙන් කියලා කියන්නේ. මං කොල්ලකාර නැව වගේ අන්න එහෙම අර්ථයක් තමයි තියෙන්නේ. අපි දැන් මේ ආයි ගොඩබිම බලා යනවා ළමයි. මෙතනින් පස්සේ ඉතින් අපි ආයි යනවා ගෙදර. බලාගෙන ඉන්නකෝ. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ ළමයි. ඇත්තටම අපි එදා රැට කන්න උයලා තිබ්බෙත් නෑ. ඒ පාර මායි යාළුවයි කතා වුණා අපේ ඉස්කෝලේ ගාව තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් ගිහිල්ලා එතනින් කනවා කියලා. අපි ඒ පාර ඉස්කෝලේ ළඟින් බැහැලා ඉවර වෙලා දැන් මේ පයින් ඇවිදගෙන යනවා ළමයි. මොකද අපේ ඉස්කෝලේ ඇත්තටම නීති තද වැඩි. ඒ කියන්නේ වීඩියෝ කරන්න නම් මනම් බෑ. ඉතින් බස් එකෙන් අපි එළියට එන ටික ඇත්තටම වීඩියෝ කරේ නැහැ. ඒ පාර මේ අපි දැන් අර ඉන්දියන් රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි ගත්ත පරාතයි චිකන් බිරියානි එකකුයි මැංගෝ ජූස් දෙකකුයි අරගෙන කාලා බිල් එක ගෙවලා අපි දෙන්න ගෙදර ආවා ළමයි. එහෙනම් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.